හෙලෝ යාළුවනි අයිබෝන් කියලා පිළිගන්නවා මගේ අලුත්ම YouTube channel එකට. අද මම කතා කරන්නේ ලස්සන මාතෘකාවක් ගැන. ඒක තමයි ඔයාලට ගොඩක් වටින දෙයක් කියලා මම මේක හිතනවා. කොහොමද අපි සතුටින් සිටින්නේ? සතුටින් සිටීමට අනුගමනය කරන්න පුළුවන් වැදගත් ටිප්ස් ටිකක් තමයි අද මම කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. ඔයාලට සිටින්න. ඒ කියන්නේ ඔයා කාට හරි බෑන් එකකට හිතන්න. ඒ බෑනලා තියෙන්නේ පොඩි දෙයකට කියලා හිතන්නකෝ. දැන් ඔයා එක හිතනවා අනේ එයාට බෑන් එයා කාටට කියන්නද යාගේ යාළුවන්ට කියද යාගේ නෑදෑයන්ට කියද අම්මට කියද යාළුවා මොනවද හිතන්නේ වේද කියලා එක විකාර සිතලා ඔයා එක ඕවර්තින්ක් කරනවා ඕනට වඩා සිතන. එතකොට මොකද වෙන්නේ? සතුටින් සිටින්න බෑ. සතුටින් සිටින්න නම් ඒක අපි අයින් කරන්න ඕනි කියලා මට හිතෙන දෙයක්. එහෙනම් අපි දෙවන ටිප්ස් එකට යමු. දෙවන ටිප්ස් එක තමයි අන් අය සිතන දේ ගැන නොසිතීම. අන් අය සිතන්නේ කියන්නේ මොකද්ද? අන් අය දැන් අපි දෙයක් කරන්න හදද්දී අපි දැනකට යද්දී අර යා මොනවා හිතයිද මේක කළොත් මොනවා සිතයිද එයා මොනවා කරයිද මොනවා බලයිද කියලා හිතලා බොරුවට වද වෙනවා. එතකොට අපිට ඒක අනවශ්‍ය බියක් ලැජ්ජාවක් ඇති වෙනවා. එතකොට අපිට ඒ දේ කරන්න බැරිඳ අපිට නිතරම සතුටින් සිටින්න බෑ. අන්න සිතන දේ ගැන සිතේ. ඒකින්ද එයා මග හැරගත්තොත් අපිට පුළුවන් සතුටින් සිටින්න. ඊළඟ ටිප්ස් එක තමයි වැදගත් ටිප්ස් එක. පොඩි දෙයින් සතුටින් ඔයා හිතන්න පොඩි දෙයින් සතුටින් කොහොමද කියලා. ඔයාට කවුරුහරි කාගෙන් හරි ටොපියක් ලැබුණා. ටොපිය නැත්තම් පැන පොඩි දෙයක්. ඒ දෙයිනුත් ඔයාට සතුටු වෙන්න පුළුවන් නම් ගොඩක්ම ඔයාට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම තියෙන දේ ඔයාට තියෙන දේ පොඩි දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් මම හිතනවා ඔයාට හැමදාම සතුටු වෙන්න පුළුවන්. ඒක තමයි ඊළඟ ටිප්ස් එක තමයි වර්තමානයේ ජීවත් වෙන්න. අද ගොඩක් අය වර්තමාන ජීවත් වෙන්නේ නැහැ. මම හිතන්නේ අතීතයේ දේවල් එක්ක ඉන්නවා. නැත්නම් අනාගතේ සිහින දැක ඕනකට දා ඉන්නවා. මම හිතන්නේ අතීතයේ දේවල් දැන් ඒවා අමතක කරලා අනාගතේ අපිට හරියටම කියන්න බෑ. අනාගතේ තන සාමාන්‍ය විදිහට හිතලා වර්තමානයේ මේ මොහොතේ ජීවත් වීමෙන් අපිට සතුටු වෙන්න පුළුවන්. කෙටින්ම කිව්වොත් මනෝබරව ගන්න නැතුව හිටියොත් අපිට කෙලින්ම සතුටින් ඉන්න පුළුවන්. ඊළඟ ටිප්ස් එක තමයි ට්‍රැවල් කිරීම. සතියකට එකපාරක් මාසෙකට දෙපාරක් වගේ ඇවිදින්න යන්න පුළුවන් නම් පවුලේ අය හෝ යාළුවෝ සමග. එතකොට අපිට ඒ වෙලෙදි විනෝද වෙන්න පුළුවන්. එතකොට අපිට ජීවිතේ සතුටින් ගන්න පුළුවන්. ගොඩක් ඒක හින්දා ට්‍රැවල් කිරීම ගොඩක් වැදගත් අපේ ලයිෆ් එකට. හොඳයි යාළුවනේ අද මම හිතනවා මං ගෙනාපු ටිප්ස් ටික ගොඩක් වැදගත් වුණා කියලා. ඔයාලගේ ජීවිතේට සතුටින් සිටින්න පුළුවන් ඇති. හොඳයි අද මං හිතනවා මගේ වීඩියෝ එක ගොඩක් වැදගත් ඇති ඉම්පෝටන්ට් ඇති කියලා. එහෙනම් ඔයාලා අදත් මගේ වීඩියෝ එකේ වටිනා දෙයක් ලබා ගත්තා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලා වැදගත් දෙයක් ගත්තා නම් මේ වීඩියෝ එකෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි මේ තව වැදගත් වීඩියෝ ඉස්සරහට හම්බ වෙමු. බයි යාළුවෝ.